ඉතින් කොහොමද යාළුවා? අද පෙබරවාරි 4 වෙනිදා මම ඊයේ වීඩියෝ එකක් දැම්මා මේ පාදයේම මේ පාදයේ සහ අනික් පාදයේ ඇඟිලි දෙක සම්බන්ධව. ඇත්තටම අද පොඩ්ඩක් විශේෂ දවසක්. මේ කියන්නේ යම්කිසි සන්ධිස්ථානයක් වගේ තැනක් තමයි දැන් මෙතන. ඒ කියන්නේ මේ ඇඟිලි නියපොතු මැරෙන්න පටන් අරගෙන හොඳ වෙමින් ඇවිල්ලා මෙන්න මේ තත්ත්වයට පත් වෙන්නේ අද යම්කිසි තැනක් නිකන් දැන් මේක සම්පූර්ණවම දැන් මසල්ස් හොඳ වෙලා සම්පූර්ණ වෙන්න පටන් ගත්තා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇඟ සම්පූර්ණ ප්‍රමාණයෙන් තුවාල බිබිලි හට ගන්නවා, නියපොතු මැරිලා නැවත මසල්ස් ගොබ ටික එකතු වෙන හැදීමේ අන්තිම අදියර. ඒ කියන්නේ දැන් මේක නිකන් ඔබට පේන ඇති නිකන් මේ පැනල් එකක් එහාට මෙහාට කැරකෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මස් ගොබ ප්ලේටඩ් අස්සේ මතුවෙලා ආයි යනවා. ඒ කියන්නේ අපි ගන්න ආහාර වල තියෙන සංඝටක එකතු වෙලා දැන් අපි බැලුවොත් මේ නියපොතු වලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒ කියන්නේ නියපොතු වර්ධනය වෙන්නේ ආහාර බෙහෙත් වැඩ කරන විදිය, මේ සම ඇතුලේ ක්‍රියාකාරී වෙන විදිහ. මේක ඇත්තටම මේ සිවි මාර්ගයෙන් හැමේ පොටවල් අතරින් ගමන් කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. මේක මේ AI තාක්ෂණයෙන් හදලවත් එහෙම හදපු එකක් නෙමෙයි. මේක මේ ස්වභාවිකවම වෙන ක්‍රියාවලිය මම පෙන්නන්නේ. ලොබ වීඩියෝ එකක් ඇත්තටම මම රෝගී තත්ත්වයට පත් වුණා ඉඳන් විශ්වාසයක් තිබුණා මේ රෝගී තත්ත්වෙන් මිදෙන්න පුළුවන් මේ එළවෙදකමින් කියලා. ඉංග්‍රීසි බෙහෙත් පාවිච්චි නොකර සම්පූර්ණ සිංහල එළවෙදකමේ ප්‍රතිකාර මගින් තමයි මේ සුව වෙන තත්ත්වයට ආවේ. මේ ආකාරයෙන් සම්පූර්ණ ඇඟම සුව වෙලා තියෙන්නේ කියන එක මට දැනෙනවා. මේක මතු ප්‍රයෝජනය සඳහාම තමයි මම මේක කරන්නේ. වසර 4ක පමණ ප්‍රතිකාරමය අත්දැකීමක ප්‍රතිඵලයක් මේක. හරි වේදනාකාරී ස්වභාවයක් තිබුණා. අපි බලමු ඉදිරියටත් මෙවැනි වීඩියෝ වලින් මම ඔබව හමු වෙන්නම්.